ගේකට අනිවාර්යෙන් මෙන්න මේ වගේ උපකරණ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේක ඉතාමත් වැදගත්. දැන් ඔයාට පේනවා මේකේ බල්බ් දෙකයි පත්තු වෙන්නේ. මේ උඩේක පත්තු වෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන වයර් දෙක එකක් තියෙන. වයර් තුන එකක් තිබුණා අනිවාර්යයෙන්ම මේක පත්තු වෙන්න ඕනි. මෙන්න මේ වගේ ප්ලග් බේස් එකක් ගන්න. මේ ඇනේ ගලව ගන්න. සිදුරක් විද ගන්න. LED බල්බ් එකේ රින මෙන්න මේ විදිහට දාගන්න. මේ LED බල්බ් එකෙත් රින මෙහාට දාගන්න. LED බල්බ් එකේ රින මෙහාට නමා ගන්න. මේ පැත්තේ LED බල්බ් එකේ රින මෙහාට නමා ගන්න. LED බල්බ් දෙකේම රින එකතු කරගත්ත අපි. LED බල්බ් දෙකේම රින එකට පාස්ස ගත්තා අපි. LED බල්බ් දෙකේ ධන තියෙන්නේ මේ පැත්තේ ධන මේ පැත්තේ ධන. වැඩි ටික කපලා අයින් කරමු. CIK රෙසිස්ටර් 3ක් ගන්න. කලර් කෝඩ් එක දුඹුරු කළු කහ දුඹුරු කළු කහ. මේ රෙසිස්ටර් තුනම එකට එක්කහු කරලා පාස්ස ගන්න. මෙන්න මේ විදිහට එකට එක්කව කරලා පාස්ස ගන්න. මම දැන් ඊයන් ටිකක් තියා ගන්නවා. IN 4007 1 ampere diode එක. ඒ diode තුන අරගෙන එකම resistor එකකින් මෙන්න මේ විදිහට රෙසිස්ටර් තුනටම ඩයෝඩ් එක හයි කරගන්න. ඩයෝඩ් එක සුදු ඉර මෙහාට එන්න. අනිත් පැත්ත රෙසිස්ටරේ ඔයගොල්ලන් අඹරලා මේක හදාගන්න. නිකන් ඊයන් තියලා හදන්න එපා. අඹරන්න. මෙන්න මේ විදිහට ඩයෝඩ් එකේ සුදු ඉර ඉස්සරහට එන්න. ඩයෝඩ් තුනම අඹරලා පාස්ස ගන්න. නිකන් පාස්සන්න යන්න එපා. අඹරන්න. අඹරලා පාස්ස ගන්න. ඊයන් තියලා වැඩි කොටස කපා ගන්න ඩයෝඩ් එකේ.
LED බල්බ් එකේ ධන පින් එක තියෙන්නේ. ඒකට මෙන්න මේ ඊයන් ටිකක් තියාගන්න. මෙන්න මේ වගේ හීට් ස්ලිව් තියෙනවා. ස්ලිව් කෑල්ලක් දාගෙන දාගන්න මෙන්න මේ විදිහට. බවුත් එක හැලුවාන් පස්සේ මේක හැකිලෙනවා මේක. අනිවාර්යෙන් මේ කෑල්ල ටික දාගන්න ෂෝට් වෙනවට. LED එකේ ධන පින් එකටයි ඩයෝඩ් එකේ සුදු ඉර දින පැත්ත තියෙන්නේ. ආන්ගේ පැත්තයි එකට මෙහෙම පාස්සන්නේ. මේ පැත්තේ LED එකේ ධනයකට ඩයෝඩ් එකේ සුදු ඉර පැත්ත පෑස්සුවා. මේ පැත්තේ LED එකේ ධන පින් එකට ඩයෝඩ් එකේ සුදු ඉර තියෙන පැත්ත පෑස්සුවා. ඊට පස්සේ මෙන්න මේ ඩයෝඩ් එක අරගෙන මේ LED එකේ ධන පින් එකට පාස්සන්න. ධනයකට පාස්සන්න. වැඩි කොටස කපලා දාන්න ඉස්සෙල්ලා. මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට ඔයා ලස්සන්ට මේ ටික හයි කරගන්න ෂෝට් වෙන්නේ නැති වෙන්න විදිහට හොඳේ. ෂෝට් කරගන්න එපා. මෙන්න මේ වගේ වයර් කෑල්ල අරගෙන LED දෙකේම රින පෑස්සුවේ මෙන්න මෙතෙන්ට. එතෙන්ට වයර් කෑල්ල පාස්ස ගන්න. CIK රෙසිස්ටර් ටික අඹරලා අපි පාස්ස ගත්තේ. අන්න එතෙන්ට මෙන්න මේ වගේ වයර් කෑල්ල පාස්ස ගන්න. මේ පැත්තේ LED බල්බ් එකේ රින පින් එකටත් වයර් කෑල්ලක් පාස්ස ගන්න. මේ වැඩි පින් එක කපලා දාන්න. මෙන්න මේ වගේ හීට් ස්ලිව් කෑල්ලක් දාගෙන රෙසිස්ටර් තුනේම එකට එක්කවකල පෑස්සුවේ අන්න එතෙන්ට දාගන්න. අනිවාර්යෙන් දාගන්න නැත්නම් ෂෝට් වෙයි. ඔයගොල්ලෝ මේක ෂෝට් වෙන්නේ නැති වෙන හදාගන්න. ඒ වගේම කෑල්ලක් දාගන්න මෙන්න මෙතන LED බල්බ් එකේ රින පින් එකටත් රෙසිස්ටර් තුනම එකට එක්කව කරලා පාස්සපු වයර් එක තියෙන්නේ. ඒක හයි කරන්න L එකට. ඊට පස්සේ LED බල්බ් දෙකේ රින එකට එක්කව කරලා පෑස්සපු එකේ ඒක හයි කරන්න N අකුරට නිව්ටල්. ඒක N අකුරට හයි කරන්න.
මේ පැත්තේ වයර් එක තියෙන්නේ. ඒක අයි කරන්න එර්ත් එකට මෙන්න මේ වගේ ඇනේ දාගන්න. ඊට පස්සේ අපි දැන් මේක චෙක් කරලා බලමු. පළුත් තුනම පත්තු වෙනවා. එර්ත් එක වැඩ. ඔන්න බලන්න පොඩි වැඩක් හොඳේ. බලන්න අපේ එර්ත් එකට කරන්ට් එක එනවා.